ආදරය කියලා කියන්නේ අල්ලගෙන හිර කරගෙන තද කරගෙන ඉන්න එක නෙමෙයි. ආදරය කියන්නේ අත්හැරීම. ඔයාට යා වෙනුවෙන් ජීවිතයේ මොනවා හරි දෙයක් අත්හරින්න පුළුවන් නම් නරක පුරුදු කැතගති ඒ දේවල් අත්හැරලා ඔයාට යත් එක සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි ආදරය කියලා කියන්නේ. ප්‍රශ්න කියනෙව්වා හැමෝටම එනවා. හැම ජීවිතයකම තියෙනවා. ඒ වුණාට ඒ හැම ප්‍රශ්නයක්ම දෙන්නෙක් අතර ලස්සනට කතා බහ කරලා ඒ දෙන්නගේ තියෙන අදහස් වමාරු කරගෙන වැරද්දට සමාව අරගෙන අනිත් කෙනා ළඟ ඔයාට සමාව ඉල්ලන්න පුළුවන් තැනක් ඔයා හදා ගන්නවා නම් එතන තමයි සැබෑ ආදරේ තියෙන්නේ. තමන්ගේ ලොකුකම් ඈත් කරලා ආදරය කරනකොට ඒ දෙන්න අතර විතරයිනේ. ඒක නිසා තමන්ගේ අතින් වැරද්දක් වුණොත් අනිවාර්යෙන් සමාව ගන්න පුරුදු වෙන්න. මානය කියන එක දුරු කරගෙන සදාතනික ආදරයක් පතාගෙන ආපු අපි ඔබ සදාතනික ආදරයක් පතන ඔබ පුරුදු වෙන්න ඕනි කාරණාවක් තමයි කරුණාව කියන එක. කරුණාව නැත්තම් කවදාවත් ආදර කතාවක් දිගින් දිගටම පවත්වාගෙන යන්න බෑ. ඒක නිසා කරුණාව කියන එක හදාගෙන ලස්සනට ආදර කතාවක් ලස්සන ආදර කතාවක් මේ ලෝකෙට පෙන්වන්න හැමදෙනාම පුරුදු වෙන්න.